Citizen Voice Media Network වල තුන්වෙනි vlog එකට තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නේ. ඉතින් තුන්වෙනි vlog එක අපි ඔයාලට අද අරගෙන එන්නේ යාපනයේ ඉඳලා. අපි මේ ඉස්සලාම ඇවිල්ලා ඉන්නේ යාපනයේ චෙල්ලනායක මොඩිටෝරියම් එක ගාව. ඉතින් චෙල්ලනායක මොඩිටෝරියම් එකේ අද විශේෂ වැඩසටහනක් සිද්ධ වෙනවා. විශේෂ වැඩසටහනක් ඇතුලේ තියෙනවා. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ මුස්ලිම් වරුන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට වසර 35ක් සැපිරීම, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දෙමළ සහ මුස්ලිම් වරුන්ගේ සහජීවනය සහ දේශපාලන සමාව ඇදීම කියන ප්‍රධාන කාරණා කීපයක් මුල් කරගෙන තමයි මේ විශේෂ වැඩසටහන සංවිධානය කරලා තිබුණේ. ඒක කරයි කියලා පිළිගැනීමක් අක්නොලෙජ්මන්ට් එකක් නැහැ. PPD එකෙන් මෙහෙම මුස්ලිම් ප්‍රජාව මේ පළවම හැදෙන්නේ කියන එක පැහැදිලි ඍජු පිළිගැනීමක්. ඒකේ මම දකින්නේ මේ පරිවර්තනයක්. ඒකේ තියෙනවා තමයි. අපි මේ සහයෝගිතාවය කියන එකයි පොදු මේ එකට වැඩ කරන එකයි වැඩි වර්ධනය කරගන්න කියන ඉල්ලීම තමයි. 1990 ඔක්තෝබර් මාසයේදී ඒ වෙනකොට යාපනයේ දිස්ත්‍රික්කය තමන්ගේ පාලනය යටතේ තියාගෙන හිටපු දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය උතුරේ හිටපු මුස්ලිම් වරුන්ට පැය දෙකක් ඇතුළත ප්‍රදේශයෙන් පිට වෙලා යන්න කියලා නියෝග කළා. තමන්ගේ සාම්ප්‍රදායික භූමිය, වාසස්ථාන, දේපල, ජීවනෝපාය කියන හැමදේම අතහැරලා දාලා shopping bag එකකට විතරක් දාගෙන යන්න පුළුවන් දේවල් ටිකක් අරගෙන මුස්ලිම් වරුන්ට එදා තමන්ගේ පණ බේර ගන්න උපන් බිමෙන් යන්න වුණා. මේ දරුණු මානව හිමිකම් උල්ලංඝනය සිද්ධ වෙලා දැන් අවුරුදු 35ක්. මුජිබර්, ඇත්තටම මොකද්ද අද මෙතන තිබිච්ච ප්‍රෝග්‍රෑම් එක? ඇයි මේක තිබ්බේ? මෙතන තිබ්බේ 90 මෙහි ඉඳලා මුස්ලිම් අය එළවුම් පස්සේ LTT එළවුම් පස්සේ දැන් අද අවුරුදු 35න් පස්සේ මෙතනින් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ මෙහි ඉඳලා එළව පුත්තලමට ගිහින් මුස්ලිම් අය සායත් මෙහෙ මන්න උතුරේට ඇවිල්ලා නැවත පදිංචි කරන්න ඕනේ. ඒගොල්ලෝ ගිහින් නිසා ඒකට අපි සමාව ඉල්ලුවා කියලා දෙමළ මිනිස් ඔක්කොම එකතු වෙලා මෙතනින් ඒක සමාව ඉල්ලුවා. ආයිත් මේ වෙන්නේ මේ විදිහට මෙහෙම මොකුත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා මම ඉල්ලනවා උතුරේ ඉඳලා ගිහිලා පුත්තලම හරි අනුරාධපුර පානන්දුර ඒ තැන් වල ජීවිත කරන මුස්ලිම් අය ආයිත් මෙහෙ ඇවිල්ලා නැවත පදිංචි කරන්න මෙහෙ ඉන්න මුස්ලිම්යොත් එක්ක දෙමළ ජනතාවත් එක්ක අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ උතරේ ආයිත් අපි ජීවිතය කොන්දර ගෙනියන්න පුළුවන් කියලා අපි හිතනවා. තවත් විශේෂ තැනක් තමයි මේ ඔයාලට පේන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන්. මේ තමයි පීස් ගැලරි එක. அந்த தாக்குதலை நம்மிட பாதிப்புகட்ட விளைவுகள் இதில் காட்டுகிறது. මෙතන තියෙන මේ පින්තූර වලින් කියන්නේ 2008-2009 වර්ෂවල යුද්ධ නිසා ඇතිවෙච්ච විනාශයේ මේ ප්‍රදර්ශන දෙනවා. இது எல்லாமே இப்போ இல்லை, எல்லாத்தையும் ரிமூவ் பண்ணியாச்சு, எல்லாமே அகற்றப்பட்டாச்சு. ஆனால்
அந்த அகற்றல் வந்து இங்கே வந்து இந்த குடும்பத்துக்கு இந்த பரம்பரைக்கு இந்த இவருக்கு வந்து அது அகற்றப்படும் அந்த பரம்பரை வரமே அந்த நினைவுகள் இதை வைக்கிறதுக்கு ஆனால் இது ஃபுல்லாகவே අඩයාලங்கள் இல்லாமல் இருக்கும் මේ පින්තූර ටිකේ තියෙන දේවල් ටික ඔක්කොම දැන් වෙනස් වෙලා ඉවරයි. මේක එතනින් ඉවත් කරලා මේ අලුතින් දේවල් ඉදි කරලා ඒක වෙනස් කරලා ඉවරයි. හැබැයි මේ පින්තූරේ ඉන්න එක්කෙනාගේ හෝ එයාට අයත් පවුලේ අයගේ ඒ මතකය තාම ඒ විදිහටම තියෙනවා. එතනින් ඒක ඉවත් කරන්න බෑ. මේ ටික ඉවත් කරන්න වෙන්න පුළුවන්. හැබැයි මේ පින්තූරේ තියෙන අයගේ පවුලේ අය හා අනිත් මේ ඒ ආශ්‍රිත අයකින් හිතවල තියෙන දේවල් එහෙමම පවතිනවා. කිල්ලොච්චි පීස් ගැලර එක තියෙන තැන එදා දිනයට විතරක් සූදානම් කරපු තවත් විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක් තිබුණා. ඒ ෆොටෝ එක්සිබිෂන් එක සම්පූර්ණයෙන්ම ප්ලෑන් කරලා තියෙන්නේ තරුණ කණ්ඩායමක් එකතු වෙලා. එයාලා ප්‍රදර්ශනයෙන් තනිකරම ඉලක්ක කරලා තිබුණේ මේ උතුරේ මුස්ලිම් ජනතාවට 1990 සිද්ධ වුණු ඒ දරුණු ඛේදවාචකය. ප්‍රදර්ශනයේ තිබුණ හැම ෆොටෝ එකක් ගැනම මේ යං ටීම් එක අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම එයාලා මේ වැඩේට සෑහෙන මහන්සි වෙලා තියෙනවා. මාධ්‍ය කණ්ඩායමක් විදිහට මේ ගමන ගිය අපිට ඊට පස්සේ අවස්ථාවක් ලැබුණා මේ තරුණ කණ්ඩායමත් එක්ක සහ උතුරේ මුස්ලිම් ජනතාව මුහුණ දීලා තියෙන මේ ප්‍රශ්නය ගැන සෑහෙන අත්දැකීම් තියෙන සමාජ ක්‍රියාකාරකයන් කීප දෙනෙක් එක්ක පැය දෙකක විතර සාකච්ඡාවක් කරන්න. දෙමළ භාෂාව ගැන අපිට තියෙන දුර්වලකම මේ මිනිස්සු මුහුණ දීලා තියෙන ප්‍රශ්න ගැන හරියට තේරුම් ගන්න බාධාවක් කියන එක හොඳටම දැනුණ ගමනක් මේක. අවුරුදු 35ක් යට වුණ මේ වගේ ඛේදවාචක නැවත ඇතින ඕන තැනට වග බලා ගැනීම අපි හැමෝගෙම වගකීමක්.